ආයුබෝවන් කැමිගෙදර රෙසිපි YouTube channel එකට ඔයාලවදත් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ රසට පාට චිකන් කරි එකක් හදාගන්න විදිහ. අපි බලමු කොහොමද මේ චිකන් එක හදාගන්නේ කියලා. මම අද අරන් තියෙන්නේ චිකන් ග්‍රෑම් 500ක් කපලා සෝදලා අපි ඒකට එකතු කරගන්නවා කහ කුඩු තේ හැඳි කාලක්, ලුණු කුඩු තේ හැඳි භාගයක්. ඊට පස්සේ මේ ටික එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. ඊළඟට අපි චිකන් එක විනාඩි 20ක් විතර සීසන් වෙන්න තියාගමු. ඊට පස්සේ අපි 3-5 මිශ්‍රණය හදාගමු. අපට ඕන කරනවා කුරුඳු පොතු, එනසල් කරාබු නැටි, ගම්මිරිස්, උළුහාල්, ඒ වගේමයි මිරිස් කුඩු තේ හැඳි 2ක්, 3-5 තේ හැඳි 1ක්, ගොරක කැබලි කීපයක්, ඒ වගේමයි සුදු ලුණු බික් 4ක් අපට ඕනි වෙනවා. සුදු ලුණු බික් ටික අඹරගද්දී ඔයාලා අන්තිමට අඹර ගන්න. එතකොට චිකන් එක හරිම රසවත්. මේ තියෙන්නේ අපි හදාගත්ත පේස්ට් එක. ඊළඟට අපි භාජනයක් ලිපෙන් තියලා තෙල් මේසයන් 2ක් එකතු කරගන්නවා. රත් වෙච්ච තෙල් එකට අපි එකතු කරගන්නවා තලාගත් ඉඟුරු සුදු ලුණු ස්වල්පයක්. මේ ටික හොඳට රන්වන් පාට වෙනකම් බැද ගන්න. හොඳ සුවඳක් එනකම් බැද ගන්න. ඊට පස්සේ අපි එකතු කරගන්නවා කපාගත්ත ලොකු බිලුණු ගෙඩියක්. ඒ වගේමයි රම්ප එකතු කරගන්න. මේ ටික අපි හොඳ සුවඳක් එනකම් බැද ගන්න ඕනේ. පස්සේ අපි කලින් අඹරගත්ත 3-5 මිශ්‍රණය එකතු කරගන්නවා. හොඳට 3-5 මිශ්‍රණය තෙලේ බැද ගන්න. චිකන් එක ගොඩක් රසවත් වෙන්නේ මේ 3-5 මිශ්‍රණයෙන්. ඊළඟට අපි කලින් සීසන් වෙන තියාගත්ත චිකන් ටික එකතු කරගෙන හොඳට කලවම් කරගමු. ඊළඟට අපි චිකන් එක තම්බ ගන්න වතුර සල්පයක් එකතු කරගන්නවා. ඔයාලා වතුර එකතු කරද්දී පොඩි ප්‍රමාණයක් එකතු කරගන්න. මේ තියෙන දේ විනාඩි 15කට පස්සේ අපේ චිකන් එක ඔයාලට පේන වෙද්දී චිකන් එක හොඳට තැම්බෙගෙන එන්නේ. මේ වෙලාවේ ඔයා ලිපේ ගින්දර අඩුවම කරන්නෙත් නැතුව සාමාන්‍ය මට්ටමේ තියාගෙන චිකන් එක උයා ගන්න. ඉතින් ඔයාලට පේන වෙද්දී දැන් මේ චිකන් එක හොඳට තැම්බිලා තියෙන්නේ. හොඳ සුවඳක් එනවා. ඒ වගේම හරිම රසවත්. ඕනම අවස්ථාවකට ඔයාලට මේ වගේ චිකන් කරියක් හදාගෙන රස බලන්න පුළුවන්. ඔයත් මේ වගේ රස චිකන් කරි එකක් හදලා රස බලලා අපිට කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.